නරක කෙල්ලෙක් නෙවෙයි. ජීවිතයට තෝරගන්න දුන්නේ හොඳ පාරක් නෙවෙයි. ඒකයි මේ කතාව. අම්මා ගෙදර තාත්තා නැති වගේ බඩගින්න එක දවස් ගැවුණ හෙමින් හෙමින්. අතේ සල්ලි නෑ හිතේ හීන ගොඩයි. ගෙදර බර ඇගේ උර හිස උඩයි. මට රස්සාවක් ඕනේ කියලා ගියා. කෙනෙක් කිව්වා සපා එකේ වැඩ තියෙනවා කියලා මුලින් හිතුවේ සල්ලි ටිකක් හොයන්න. අමග බෙහෙත් ටික හරි අරන් දෙන්න. පළවෙනි පඩිය අතට ආපු දවසේ අම්මා වෙනුවෙන් කැමගෙන හිනාවේ. ඒත් අය දැනගෙන හිටියේ නෑ ඉස්සරට ජීවිතේ කොච්චර වෙනස් වෙයිද කියලා. නැති බැරිකමයි අයව අරන් ගිරේ අඳුරු පාරක සල්ලි හොයන්න ගියගේ හීනේ අතරමං වුණා ජීවිතේ මැදක. අද කන්නඩියෙන් දිහා බලනවා උන්ගේ දයාම කියලා අහනවා. සියකින් බහිනාද මතකයක් ජීවිතේම උනේ ලොකු පාදමක්. ටික වෙනසුනෑගේ වටේ සල්ලි වැඩි වුණා. ඒත් සතුට අඩු වුණා හිතේ. ගෙදරට යන වෙලාව අඩු වුණා. අම්මගේ කෝල් එකත් මඟ හැරුණා. දුවෙන්න අම්මා කියනකොට වැඩ තියෙනවා කියලා ඇය කිව්වා හොරෙන්. ඒ වචනේ පස්සේ හැංගුණා කඳුළු. අම්මා දැනගෙන හිටියා දුව වෙනස් වෙලා කියලා. කාලය ගියා ඇය තනි වුණා. විශ්වාස කරපු අයත් ඈත් වුණා. සල්ලි තිබුණත් හිත හිස් වුණා. අන්තිමේ ඇය තමන්ගෙන්ම ඇහුවා මං මේ පාර තෝරගත්තේ ඇයි? මගේ හීන කොහෙද ගියේ? අම්මා මාව බලාගෙන ඇති. ඒත් ආපහු යන්න ඇයට ලැජ්ජයි. ජීවිත කියන්නේ සල්ලි නෙවෙයි. ලෝකෙ කියන හැම දෙම ඇත්ත නෙවෙයි. අද ලැබෙන දෙයක් වෙනුවෙන් හෙට නැති කරගන්න එපා. අඳුරු පාරකට ගිහින් තම නැති කරගන්න එපා. ඇය කල දේව නොකය කියවයි. ඇගේ හේතුව කවුරුත් අහන්නේ නෑ. නැති බැරිකම ඈත එදවගෙන ගියත් ආපහු නැගිටින්න තාම පරක්කු නෑ. නැති බැරිකමයි ඇව අරන් ගියේ අඳුරු පාරක හීන හොයාගෙන ගියා ගමනේ. ඇම නැති වුණා ජීවිතේ මැදක. ඒත් අන්තිතය නෙවෙයි අවසානය. රතුණු පාරක් මෙනේ මුළු ජීවිතයම ලුලුපි හදාගෙන නැගිටින්න පුළුවන්. හෙටත් අලුත් පාරක් තෝරගන්න පුළුවන්. ඇගේ කතාවෙන් එක දෙයක් මතක තියාගන්න. නැති බැරිකම නිසා ගන්න තීරණයක් මුළු ජීවිතේකම ගෙලොක්කට බලුවන්.